හායි අදත් එන්වාගේම හැමෝම පිළිගන්නවා අපේ සිනමා කතා රියව් චෑනලකට. ඉතින් අද මම හිතුවා ඉන්දයා මේ දවස්සල ඉතාමත් ජනපිය ටීසිරස් එකක් වන බෑස්ෝ බොලිවුඩ් කියන ටිවිසිරසේ රියව් කරන්න පටන්ගන්න. ඉතින් මේ ටිවිසිරස් එක අපට දක්න ලැබෙන බොලිවුඩේ ජනප්‍රිය තරු රැසක් ආරාධි රංගනය දායක වෙනවා. ඉතින් මම කතාව ගැන වැඩි කියන්න ඇතුව කෙලින් මරයන්න රිවේකට. ඉතින් කතා පටන්ගන්නේ පිල්ම එක සූටින් කරන දර්ශනයකින්. බල දන්න ඇතිනේ සමහට පින්වල තියෙන උඩින් පයින වගේ අනතුරු දායක වැඩ කරන්න පෙදාන් නලුව නෙමේ කියලා ඒ සමහන් නලුවනං ඉන්නවා ඒ වගේ වැඩත් කරන. ඉතින් මේකට ඉන්න වෙනම ස්ටන් මෑන් කියලා කෙනෙක්. ඉතින් දැම් පෙල්ලන්නේ මේ සූට් කරන පිල්ම එක ඉන්ස්ටන් මෑන් උඩින් පයින දර්ශනයක්. ඒත් මෙයාට මේක මේලායි කරගන්න බැරුවගින් පහට වැල්ල අනතුරක් කෙනවා. ඒත් මේලා ඩිරෙක්ටස් ලලන් කෑගහන්නේ අපි කොහමරින් මනුස්සය කොයාගන්න ඕන මේ ස්ටන්ටෙක් කරන්න කියලා. යාට මේ තුවාලුන මනුස්සය ගැන ගානකුත් නෑ. ඉතින් දැම් මේ මනුස්සය හොස්පිල් යවලා ඩිරෙක්ටස්ලා හොයනා වෙන කෙනෙක්ව. ඒත් එකම මේලායි මෙතැන්ටෙනවා මේ ෆිල්ම් එක අයිතිකාරය. යාගෙනම් ප්‍රඩී මෙයාට කෑගහනා මට ඒවගේ වැඩක් නෑ කොමට ෆිල්ම් එක නීමිත දිනට රීස් කරන්න ඕන කියලා. ඉතින් මේ වෙලා පෙන්න්නනවා පැත්තක මේසයකුට ඉදගෙන ඉන්න අස්මාන් සියෙන් කියලා මනුස්සයෙක්ව. මෙයා තම මේ ෆිල්ම් එක හීරෝ ඒවගේ අපේ කතාව හිරොත් මෙයාම තමයි. ඉතින් මෙයා මේ වෙලා කියන්නේ කවුරුත් අත්තා මං මේ දේ කරන්නම් කියලා. ඉතින් කොහොමරි දැන් හැමෝම පුදුම කරේ මේ ස්ටන්ට් එක තස්මාන් දැන් කරනවා. ඒ වගේම දැන් ෆිල්ම් එකක් රිලීස් වෙලා තනිකරම ඒක බ්ලොක්බාස්ටර් ෆිල්ම් එකක්. ඒ වගේම අස්මාන්ට එයාගේ පළවෙනි ෆිල්ම් එකෙන් මිනිසුන්ගේ ආදරය දිනා ගන්නත් ලැබෙනවා. ඉතින් අස්මාන්ට ඉන්නවා පර්විස් කියලා යාළුවෙකුත්. ඉතින් දැන් පෙන්නන්නේ අවතාර කියලා මිනිස්සෙක්. එයා මේලා පාටි එක සින් කරන ගමන් ඉන්නේ. ඇත්තටම කිව්වොත් එයා පසුවින් ගායකයෙක්. ඉතින් මෙයා මේ කියන සින්දු වලට දැන් මෙතන ඉන්න කට්ටියම කැමති වෙනවා. ඒත් ඒක මෙතන එයාගින්න ප්‍රධාන සිගරට නම් දිරවන්නේ නැහැ. එයා අක්තාට කියන්නේ තමස පසුවින් ගායකෙක් විතරයි. ඉතින් මේ වෙලා අවතාරුත් කටගහගෙන යන නිසා අර මනුස්සයර තරාගින් අවතාරුව මේ බෑන්ඩ්ලකින් එලියට එලවල දානවා. ඉතින් දැන් පෙන්නන්නේ අස්මාන් එයාගේ පළවෙනි ෆිල්ම් එක සාර්ථකුණු නිසා එයාගේ අම්මයි තාත්තා ඒක සතුරු වෙනවා. මේලා මෙතනට එනවා අවතා කියන මනුස්සයාත්. පේන විදිහට අවතා කියන්නේ අස්මාන්ගේ මාමා. දැන් පෙන්නන්නේ අස්මාන් සහ එයාගේ යාළුවා බලන් ඉන්නවා එයාගේ ෆිල්ම් එක ගැන කතා කරන ටීවී එක යන වැඩසටහනක් දිහා. ඉතින් අස්මාන් බලන් ඉන්නේ මේ ෆිල්ම් එක රිවිව් කරන ටීවී ප්‍රෝග්‍රෑම් එකේ එයාගේ ෆිල්ම් එක ගැන ප්‍රෝග්‍රෑම් කරන සංජීව් කියන මනුස්සයා හොඳ කියයි කියලා. ඒත් ඉතින් වෙන්නේ ඒකේ අනිත් පැත්ත. මේලා මේ මනුස්සයා බයිනවා අස්මාන්ට හරියට රඟපාන්නවත් දන්නේ නැහැ. කොහොම මේ ෆිල්ම් එක බ්ලොක්බාස්ටර් වුණාද කියලා. ඉතින් දැන් පෙන්නන්නේ අර ප්‍රෙඩි කියන මනුස්සයා ෆිල්ම් එක සාර්ථක වුණු නිසා පාටියක් ඕගනයිස් කරලා. දැන් අස්මානුත් එයාගේ පවුලේ කට්ටිය එක්ක මිනිසුන්ගේ ආදරය මැද රෙඩ් කාපට් එකේ මතින් එනවා. ඒ විතරක් නෙමෙයි. මේ පාටියේ රෙඩ් කාපට් එක මගින් බොලිවුඩ් වල ජනප්‍රිය දරු ගොඩක් එනවා. ඒ අතරින් කරන් ජෝහර් වගේ සුපිරි අධ්‍යක්ෂකවරුත් රන්වීර් සිං වගේ අයත් එනවා. දැන් පෙන්නන්නේ ප්‍රෙඩි අස්මාන්ට කතා කරනවා රෙඩ් කාපට් එක ළඟට එන්න කියලා. ඒ ප්‍රෙඩිට ඕන අස්මාන්ට කෙනෙක්ව හඳුන්වලා දෙන්න. ඒ අජේ තල්වාර් කියලා මිනිස්සෙක්. පෙන්වන විදිහට එයා තමයි මේ ටීවී සීරීස් එකට අනුව සුපර්ස්ටාර්. අජේ තල්වාර්ගේ චරිතය රඟපාන්නේ වෙන කවුරුත් නෙමෙයි බොබී ඩියෝල්. ඉතින් ප්‍රෙඩි අජේට හඳුන්වලා දෙනවා අස්මාන්ව. අජේ නම් අස්මාන්ට දෙනවා මේ කේෂයේ රැඳිලා ඉන්න හැටි ගැන උපදෙස් කීපයකුත්. ඉතින් දැන් පාටිය පටන් ගන්න. හැමෝම විනෝද වෙන ගමන් ඉන්නේ. ඉතින් දැන් පාටි ඉන්න ගමන් ප්‍රෙඩි ආපහු සැරයක් අස්මාන්ට ෆිල්ම් තුනක කොන්ට්‍රැක්ට් එකක් දෙනවා. ඉතින් අස්මාන් නම් ඉන්නේ සතුටින්. මොකද එයාට තවත් ෆිල්ම් තුනක් හම්බුන හින්දා. එයා ඉතින් දෙපාරක් හිතන්න නැතුව හදන්නේ කොන්ට්‍රැක්ට් එක සයින් කරන්න. ඒත් එයාගේ මැනේජර් ශාන් නම් මේකට කැමති වෙන්නේ නැහැ. එයා අස්මාන්ව පැත්තකට අරන් ගිහින් කියන්නේ දැන්ම හදිස්සි වෙන්න එපා. තව ටිකක් බලමු කියලා. අස්මාන් සනායට මේ වෙලාවේ එහෙම කරන්න නැහැ කියලා පොරොන්දු වුණා. ඒත් සනායට හොරෙන් ප්‍රෙඩි එක අර කොන්ට්‍රැක්ට් එක සයින් කරනවා. ඉතින් මේකෙන් පස්සේ කෝල් එකක් එන සාන්යා පැත්තකින් කෝල් එක ගද්දි එයා දකිනවා කරන් ජෝහර්ව. එයා මේ වෙලාවේ ඉන්නේ එයාගේ අලුතෙන්ම එන්න තියෙන ෆිල්ම් එකට නළුවෙක්ව හොයන ගමන්. ඉතින් සාන්යා හදන්නේ මේක අවස්ථාවක් කරගෙන අස්මාන්ව කරන් ජෝහර්ට යෝජනා කරන්න. ඒත් කරන් ජෝහර්ට නම් මේ වෙලාවේදී අස්මාන් ගැන එච්චර පැහැදීමක් නැහැ. ඉතින් මේ වෙලාවේ සාන්යා කරන් ජෝහර්ට අස්මාන් ගැන කොච්චර පැහැදීමක් ඇති කරන්න හැදුවත් ඒක වැඩක් වෙන්නේ නැහැ. මේ ළඟ අස්මාන් දකිනවා එයා ගැන ටීවී එකේ වැරදි කියපු සංජීවුත් මේ පාටියට ඇවිල්ලා ඉන්නවා. ඉතින් මේ මනුස්සයකින් අස්මාන් ඒ ගැන ඇහුවත් සංජීව් නම් කියන්නේ මේකට තමයි බිස්නස් කියන්නේ කියලා. ඒත් අස්මාන්ට නම් මේක දිරවන්නේ නැහැ. ඉතින් එයා ළඟ තියෙන බෝතලයක් අරන් දැන් යනවා සංජීව් දිහාවට. මේක සාන්‍යත් එක්ක කරන් ජෝහර් බලන් ඉන්නේ. අස්මාන් දැන් මේ බෝතලෙන් සංජීව්ට ගහන්න හදද්දිම සංජීව් කෑ ගහනවා මට සමායන කියලා. මේ දිහා දැන් හැමෝම බලන් ඉන්නේ. ඒත් මේලා අස්මාන් කියන්නේ අයියෝ මම විහිළුවක් කළේ. ඔයා මගේ රංගනයට කැමති නැහැ කිව්වනේ. ඒකින්ද මම පොඩි ඇක්ටිං පාරක් දාලා පෙන්නුවේ. ඉතින් මේ වෙලාවේ කරන් ජෝහර් ඉම්ප්‍රෙස් වෙනවා මේ දේ ගැන. ඒත් අස්මාන් නම් මේක කරේ එයාට සංජීව් ගැන තිබ්බ තරහට විතරයි. දැන් පෙන්නන්නේ පහෝදා උදේම අස්මාන්ගේ අම්මා අස්මාන්ට බයිනවා මේ බිල්ඩ් එකේ රැඳිලා ඉන්න ඕන නම් ඉස්සලාම එකිනෙකාට ගරු කරන්න පුරුදු වෙන්න කියලා. ඒත් ඉතින් මේවා ගැන වැඩි හිතන්නේ නැතුව අස්මාන් සාන්නත් එක්ක මෙතනින් එළියට යනවා.
ඉතින් මෙහෙම මේගොල්ලෝ මේ යන්නේ අස්මාන්ට එන්න කියලා තිබ්බ ටීවී වැඩසටහනකට. දැන් වැඩසටහන පටන් අරන් එකිනෙකා යාලා මේ ෆීල්ඩ් එකට ආපු හැටි ගැන කතාව කියනවා. මේ මෙතනින් රතු පාට ඇඳුමක් ඇඳගෙන ගෑනු ළමයා එයා අර අජේ තල්වාර්ගේ දුව. මේත් එක්කම පෙන්නන්නේ අජේ තල්වාරු මේ වැඩසටහන පැවැත්වෙන තැනට එනවා. ඒත් මේ වැඩසටහන ඉන්න කවුරුත් දන්නේ අජේ තල්වාරු මෙතන ඉන්නවා කියලා. විශේෂයෙන් එයාගේ දුව කරිෂ්මාවත්. ඉතින් දැන් කරිෂ්මාගේ වාරේ මේ වැඩසටහනේ කතා කරන්න. එයා කියන්නේ අජේ තල්වාර්ගේ දියණිවීමත් වෙලාවකට පීඩනයක්. මොකද තමන්ගේ අනන්‍යතාවයක් හදාගෙන ගොඩක් මහන්සි වෙන්න ඕන නිසා. ඒත් එකට මේලා අස්පන්නම් කටකොනකින් හිනා යනවා. මේලා මේක අජේ තල්වාරු පැත්තක ඉඳන් බලාගෙන ඉන්නේ. මේකෙන් පස්සේ රෑ කට්ටිය එළියට එලා ඉද්දි සාන්‍ය අස්මන්ට කියනවා ඔයා මේ ෆීල්ඩ් එකට ආව විතරයි. ඇයි දැම්ම අජේ තල්වාර්ගේ දුවත් එක්ක පැටලෙන්න කියලා. ඒත් එකම සාන්‍යට කරන් ජෝහගෙන් කෝල් එකක් එනවා. එයා කියන්නේ මං අර ටීවී එකේ ගියපු වැඩසටහන බැලුවා. අස්මන් අහංකාරයි කියලා. ඒත් කරන් ජෝහනන් කියන්නේ එයා ඒකට කැමතිලු. එහෙනම් අස්මන් එක්කන් එන්න කියනවා හෙට යාව මෙන්න මාසෙකින් ෆිල්ම් එකේ වැඩේ පටන් ගන්න කියලා. ඉතින් දැන් කට්ටියම සතුට සමරනවා. ඒත් මේලාව අස්මාන්ගේ මාමයි කටින් පිට වෙනවා. දැන් අස්මාන්ට ෆිල්ම් එකක් නෙමෙයි 4ක්ම තියෙනවා කියලා. ඉතින් මේකෙන් සාන්‍ය දැනගන්න ඔයා එපා කියපු වැඩේ අස්මාන් කරලා කියලා. ඒත් එකම අස්මාගේ කරුවන් කියන්නේ ප්‍රෙඩිගෙන් කෝල් එකක් මේ වෙලාවේදීම එනවා. ඉතින් ඒකත් එක්කම මේකේ පළවෙනි කතාවගේ මෙතනින් අවසන් වෙනවා. ඉතින් මේ වගේ ටීවී සීරීස් මූවි දිගටම නරඹන්න අපිත් එක්ක ඉස්සරහ රැඳිලා ඉන්න කියලා ඉල්ලන ගමන් අදට ගිහින් එන්න හැමෝටම සුබ දවසක්.